මම දැන් ඉන්නේ ලෝකයේ අතිශය ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය කෞතුකාගාරේ. මේ ඊජිප්තුව සහ මෙසොපොතේමියානු කොටසේ තියෙන දේවල් බලපුවම බොහොම විශේෂ දෙයක් මට පේන්න තිබ්බා. ඒ තමයි මේ සිංහයාගේ ප්‍රතිමාව. ඉෂ්ටාර් කියලා හඳුන්වන යුද දෙවියෙක් ඉඳලා තියෙනවා. එයාව තමයි මේ සිංහෙක් විදිහට නිරූපණය කරලා තියෙන්නේ. මේ සතාගේ පිට එයාලා ශිලාලේඛනයක් වගේත් භාවිතා කරලා තියෙනවා. හොඳට බලන්න මේ සිංහයාව මීට කලින් හුරු පුරුදු නැද්ද කියලා. මොකද්ද මතක් වුණේ? හරියට හරි යාපහුවේ සිංහ ප්‍රතිමා. ඉතින් කුඩා වෙනස්කම් තිබ්බත් යම් සමකාලීන රටා මෙසොපොතේමියාවේ විතරක් නෙමෙයි. හොඳට බලන්න රෝමේ ප්‍රතිමාවලත් තියෙනවා. මේ ඉන්නේ රෝම සිංහෙක්. ඉතින් මොකද හිතෙන්නේ? රෝමේ අමතක කරන්නකෝ. ඒක බොහොම මෑත කාලීන ශිෂ්ටාචාරයක්නේ. වෙලාවකට මට මේ දේවල් දකිද්දි හිතෙනවා අපිට කලින් යම් දියුණු ශිෂ්ටාචාරයක් මේ මුළු ලෝකෙම පාලනය කළාද කියලා. ඉතින් ඒ දේවල් ගැන හොයලා බලන්න මේ වගේ සාක්ෂි අපිට ගොඩක් වැදගත් වෙනවා. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන වීඩියෝ ටිකක් තියෙනවා බ්‍රිටිෂ් මියුසියම් එකේ කරපු. එහෙනම් ඉස්සරහට ඒ හැම එකක්ම මම ඕගොල්ලන්ට පෙන්නන්නම්.